Hi guys, welcome to my YouTube channel. කොහමද ඔයාලට? අද මොකද කරන්න කියලා පේනවද? අද මම මේ හදන්නේ රෑට කන්න නූඩල්ස් එකක්. ඉතින් අපි වැඩි හරියක් රෑට නම් ලොකු දේවල් කන්නේ පොඩි සුළුවට චුට්ටක් හදාගෙන කනවා. අද මට my favoriteම නූඩල්ස් මං ඒකෙනුත් තෝරගන්නේ හාල් පිටි නූඩල්ස් එක. මොකද පාන් පිටි නූඩල්ස් කන්න හොඳ නෑ. පාන් පිටි ඇත්තටම පාන් පිටි කනකොට තවත් මේ ඇඟට හොඳ නෑනේ. ඒ නිසා මම හාල් පිටි නූඩල්ස් එක තමයි තෝරගත්තේ. ඉතින් බලාගෙන ඉන්නකෝ මම මේ කොහොමද හදන්නේ කියලා. ඔයා මේක තමයි මගේ විදිහ. මම ඇත්තටම හදන්නේ මේ විදිහට. තව මේ වෙන විදිහකට හදන්න තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාලා තියන්න. ඔයාලත් හදන ආසම විදිහක් ඇතිනේ. ඉතින් මම වැඩි හරියක් ඉතින් මේ විදිහට තමයි හදන්නේ. දවසක් බිරියානි නූඩල්ස් එකකුත් ගෙනාවා. ඒකට වැඩි ටිකක් සැර වැඩි. මේ අපේ බබාලාට එච්චර සැරට කන්න බෑ. ඒ නිසා මම වැඩි සැරටත් නැතුව නූඩල්ස් එකක් හදා ගන්නවා මේ. බිත්තර ගෙඩි 3ක් දැම්මා. පැකට් එකට ඇති බිත්තර ගෙඩි 3ක් දැම්මම බිත්තර ටික දාලා ඒකට මම ඊට පස්සේ චුට්ටක් මේ බිත්තර ටික ක්‍රේක් වෙනකන් තියෙන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට ලුණුත් එකතු කරනවා. මේ ලුණු ටිකක් දාන්න එපයි. ලුණු බිරියානි නූඩල්ස් හදන්න මම බිරියානි පවුඩර් ගෙනාවා. බිරියානි පවුඩරුත් මම ඒකට එකතු කරනවා. එතකොට ටිකක් විතර සැරට තියෙනවා. ඒවත් දාලා ටිකක් වෙලා තියන්න ඕනි. ඊට පස්සේ තමයි මම මේක ටිකක් කලවම් කරලා ඒක ටිකක් කලවම් වුණාට පස්සේ මම ඒකට එළවලු ටික එකතු කරන්නේ. චුට්ටක් ඉන්නකෝ මේක ටිකක් බේක් වෙනකන්. ඔන්න ඊට පස්සේ මම ඒකට කපාගත්තු හීනිවට ටිකක් මේ කපාගත්තු කැරට් එකතු කරනවා. කැරට් ටිකක් චුට්ටක් කැරට් හැම්බෙන්නත් ඕනේනේ. කැරට් ටික දාලා කලවම් කරලා ඊට පස්සේ මම ඒකට මොනවාද ලීක්ස් එකතු කරනවා. ලීක්ස් ටික වැඩි තම්බ ගන්නේ නැහැ. මොකද ලීක්ස් තැම්බුනහම ලස්සනකුත් නැහැනේ. චුට්ටක් ලස්සනක් තියෙන්නත් එපයි කනකොට උනත් නේද අපිට දකින්නකොට. ඒ නිසා මේක ටිකක් තැම්බෙනකන් තියලා ඒකට මම ලීක්ස් තව ටිකකින් එකතු කරන්නේ. ඊට පස්සේ එකට ලීක්ස් එකතු කරනවා. කලවම් කරලා බලනවා දැන් මේ ඇතිද කියලා. මදි වගේ නම් තව ටිකක් දානවා. මම මේ ලීක්ස් ගොඩක් කපා ගත්තා. තව ටිකක් දැම්මත් අවුලක් නෑ වගේ. ඒ නිසා මම මේ ඉතුරු ටිකක් දානවා. දැන් ටිකක් කලවම් කරන්න ඕනි චුට්ටක්. එළවලු ටික තැම්බෙන්නත් එපයි. ලීක්ස් ටිකක් තැම්බෙන්න එපයි. ඒ නිසා ටිකක් වෙලා මෙහෙම කලවම් කරලා මම ඊට පස්සේ ඒකට මේ බිරියානි පවුඩර් තව ටිකක් මදි වගේ දැනුණා මට. මම ඒකට තව ටිකක් ඒ නිසා එකතු කරනවා. ඊට පස්සේ එකක් චුට්ටක් කලවම් කරනවා.
එකතු කරන්නේ. මේ නූඩල්ස් මේ ඇලෙන්නේ නෑ. මේ හාල් පිටි නූඩල්ස් එක ගත්තාම මේ පාන් පිටි එක වගේ ඇලෙන්නේ නෑ. මේ හොඳට තියෙනවා. මේ ඒ නිසා නිතරම මේකම තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා try කරලා බලන්නකෝ. මේක හොඳට කලවම් කරගන්න ඕනේ. නූඩල්ස් හැම එකකටම මේ කලවම් වෙලා තියෙන්න එපයි. නැත්තම් රස නැහැනේ. තැන් තැන් වල අමුවට තියෙනවා. ඒ නිසා මේ නූඩල්ස් දාලා හොඳටම මේ කලවම් කරන්න ඕනේ. මම නූඩල්ස් ටික සේරම දැම්මා. අද ඔයාලට මොකද හිතුනේ මගේ වීඩියෝ එක බලලා? ඉතින් ඔයාලට හිතුණ දේ පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඔයාලගේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. දැන් නම් හැබැයි කලවම් වෙලා ඇති වගේනේ. නැත්තම් ඔයාලට කැරකිල්ලක් හැදේ මම මේ කලවම් කරන කරකැවිල්ලට. වැඩි ගණන් ගන්න එපා. ඉතින් මේ ඔහොම තමයි මම මේ දැන් ඇති වගේ දැන් ලිප ඕෆ් කරලා රස්නේ පිටම රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට රස නූඩල්ස් එකක් හදලා රස බලලා මටත් කියන්නකෝ. මාත් උකට බලන්නම්කෝ ඔයාලත් කොහොමද හදන්නේ කියලා. ඊට පස්සේ මටත් ඒ විදිහට අනිත් දවසේ හදන්න පුළුවන්. මම නූඩල්ස් එක කන්න කලින් චිකන් කරි එකකුත් හදාගත්තා. මේක චිකන් කරි නැතත් නිකනුත් කන්න පුළුවන්. ඒ වුණාට ගෙදරක් තිබුණ නිසා මම චිකන් කරි එකකුත් හදාගත්තා. දැන් ඉතින් බෙදාගෙනත් ඉවරයිනේ. දැන් තියෙන්නේ කන්න. එහෙනම් ඉතින් මම මේක කන්නම්. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. එතකන් ඔයාලට සුබ දවසක්.